Hi guys, මේ තමයි ඉතින් අපේ තුන්වෙනි vlog එක. ඉතින් යාළුවනේ ඊයේ වැස්ස නිසා මම ඔයාලට වෙන තැනක් පෙන්නුවේ යන්න හිටපු තැනට යන්න ඕනේ නැහැ. ඉතින් අද තමයි ඒ තැනට යන්නේ. ඉතින් යාළුවනේ කොහොම වුණත් අපි දැන් ඉන්නේ නම් අවිස්සාවේල රේල්වේ ස්ටේෂන් එක ළඟ. ඔයාලට පේනවා ඉතින් මේ පිටිපස්සෙන් මේ තමයි guys අවිස්සාවේල රේල්වේ ස්ටේෂන් එක. මේ තියෙන යාළුවනේ දැන්ටවත් කෝච්චියක් යන්නේ මේ වෙද්දි. ඔයාලට කියන්නේ යාළුවනේ දැන් මේ අවිස්සාවේල රේල්වේ ස්ටේෂන් එක රත්නපුරයට දික් කරන කතාවක් යනවා. එහෙම වුණොත් නම් ගොඩක් හොඳයි. ඉතින් guys අපි සෙට් වෙමු vlog එකේ ලස්සන දැන් එක්ක අපි ඔයාලට පෙන්නන්නම් අද යන තැන කොහොමද කියලා බලන්න. ගොඩක් ලස්සනයි එතන. සෙට් වෙමු අපි ඉස්සරහට වීඩියෝ එකේ. ට්‍රක් ගෙවාගෙන අපි දැන් බරණිකෝවිලේ පිවිසෙන තැනට ඇවිල්ලා ඉන්නේ පඩිපෙළට. ඉතින් මං එද්දි ඔයාලට මං ආවේ වීල් එකක් දාගෙන ආවේ guys, පික්මි එකක් දාගෙන ආවේ. මං එද්දි ඔයාලට පෙන්නුවා අර ගගක් ඒක තමයි guys කැලණි ගග. ඒ කැලණි ගගේ පාලමුඩින් තමයි ආවේ. අපි දැන් යන් බරණිකෝවිලේ යතුලට. අපි ඉතින් මේක තමයි යාළුවනේ පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ඉතාමත් පැරණි කෝවිලක්. මේක ශිව දේවාලයක් කියලා තමයි තොරතුරු අනුව තියෙන්නේ. මං අහගත්ත තොරතුරු අනුව මං බැලුව තොරතුරු අනුව අපි බලමු මං ඔයාලට මේකේ විස්තර ටිකක් තව කියන්න. අන්න යාළුවනේ ආපු ගමන්ම ඉස්සරහින්ම තියෙන බුදු පිළිමයක්. මේක කෞතුකාකාර පුරා. ඉතින් කොහොම වුණත් ඔයාලා මෙතෙන්ට එන්න guys මේ කිසිම ටිකට් එකක් සල්ලි ඒවා මුකුත් ගන්න නැහැ. ඔයාලා මෙතෙන්ට එන්න ඇවිල්ලා මේ ලස්සන බලන්න. ගොඩක් ලස්සනයි මේ ස්ථානේ. හරිම නිස්කලංකයි. යාළුවනේ ඉස්සරහා බුදු පිළිමේ පාස් කරගෙන එද්දී ඉස්සරහට යද්දී අපිට හම්බ වෙනවා බැරෑඩි කෝවිල. ඉතින් දැන් මේ වගේ වල් වැදිලා වගේ තියෙන්නේ guys. මොකද දැන් සාමාන්‍ය ඉස්සර නම් අර ඉස්කෝලේ යන ළමයි එහෙම තමයි මේවට එක්කන් ආවේ. දැන් නම් ඉතින් ගොඩාම මේ ස්ථානවල වල ආරක්ෂා කරන්නවත් එහෙම කවුරුවක්වත් නැති නිසා ගොඩක් ඉතින් කපල් ඇවිල්ලා මේ තැන් විනාශ කරනවා. පුරා විද්‍යාත්මක වටිනාකම් උඩ ඇවිල්ලා ඒ වගේ අනම්මනම් ලියලා ඒවා ඉතින් විනාශ කරලා දානවා. ඔයාලා එන්න ඇවිල්ලා මේ වටින දේවල් විනාශ නොකර මේ දේවල් බලන්න කියලා ඉතින් තමයි මතක් කරන්නේ. අපි යන් guys ඉස්සරහට. ඉතින් යාළුවනේ මේ බැරෑඩි කෝවිලේ ඉතිහාසය ගත්තට පස්සේ ඉතින් හැම තැනම වගේ තියෙන්නේ guys ගල් වලින් හදපු කැටයම් වගේ තමයි තියෙන්නේ මේ පඩිපල්ලේම. ඒ වගේම තමයි මේ කැටයම් මේ හැම එකක්ම ඔක්කොම වගේ නිර්මාණය කරලා තියෙන්නේ ගල් වලින් ඒ වගේම ගඩොල් වලින්. මේවා අදටත් ඉතින් මේ පෞරාණික ස්ථාන මෙච්චර අවුරුදු ගාණක් ගෙවිලා ගියාට පස්සේ මේ පෞරාණික ස්ථාන රැකිලා තියෙන්නේ මේවා නිර්මාණය කරපු ඒ කලාකරුවන්ගේ ඒ නිර්මාණකරුවන්ගේ විස්මිත හැකියාව නිසා වෙන්න ඕනි කියලා මට හිතෙනවා. මොකද නැත්තම් සමහර පෞරාණික ස්ථානවල guys ඔයාලට පේනවා ඇති එක එක නටබුන් වල ඒ කියන්නේ ඉරි ඇදලා ඒවා විනාශ කරලා තියෙනවා. ඉතින් මේ ස්ථානේ මේ විදිහට රැකිලා තියෙන්නේ මේ සෛලමෙන් කරපු නිර්මාණ නිසා වෙන්නේ නැති කියලා මට හිතෙනවා. ඉතින් යාළුවනේ මේකේ විස්තරය ගත්තට පස්සේ බැරෑඩි කෝවිලේ විස්තරය ගත්තට පස්සේ සීතාවක රාජධානියට තමයි යාළුවනේ මේ බැරෑඩි කෝවිල අයිති වෙන්නේ. සීතාවක රාජධානියේ රජකම් කරපු පළවෙනි රාජසිංහ රජතුමා නිර්මාණය කරා කියලා සමහර ජනප්‍රවාදයේ කටකතා යනවා. ඒ වගේම තමයි
තවත් පිරිසකගේ මතයක් තියෙනවා මේක සීතාවක මායාදුන්නේ රත්තුමා නිර්මාණය කරා කියලා. කොහොම වුණත් යාළුවනේ මේ බැරෑඩි කෝවිල නිර්මාණකම් බැලුවට පස්සේ මේ නිර්මාණයන් බැලුවට පස්සේ මේක දෙමළ ජනතාවට ද්‍රවිඩ ජනතාවට වන්දනාමාන කරන්න තමයි මෙන්න මේ කෝවිල නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඉන්දියාවේ දේවනගරවල තියෙන කෝවිලකට හා සමානයි කියලා මම හොයාගත්ත තොරතුරු වල තිබ්බ යාළුවනේ. ඉතින් ඒ කොහොම වුණත් මේකේ ඒ ඉන්දියාවේ කැටයම් කලාවන් ඒ වගේම තමයි ලංකාවේ දේශීය කැටයම් කලාවන්ද මේක අඩංගු වෙලා තමයි මෙන්න මේ බැරෑඩි කෝවිල නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්නම් යාළුවනේ මේ බැරෑඩි කෝවිලේ පිටිපස්ස පැත්තට වෙන්න ඒ කැලණි ගංගාව ආසන්නයේ තමයි මෙන්න මේ බැරෑඩි කෝවිල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් මෙන්න මෙතනින් ඔයාලට පෙනෙයි අනාර ස්ථානයේ ගාස් තියෙනවන්නේ යාළුවනේ කැලණි ගංගාව. කොහොම වුණත් යාළුවනේ මේකේ නිර්මාණයන් දිහා බලනකොට වර්තමානයේ මේ වගේ නිර්මාණයන් බිහි වෙන්නේ නැහැ. ඔයාලට පෙන්වන්නම් මම සෛලමයෙන් කරපු ජල පිහිල්ලක් තියෙනවා මෙන්න මේ බැරෑඩි කෝවිලේ. මේක තමයි යාළුවනේ මේ බැරෑඩි කෝවිලේ තියෙන සෛලමයෙන් නිර්මාණය කරපු ස්වභාවික ජල පිහිල්ලක්. මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ මම කිව්වා මේක ඉන්දියාවේ දේවනගර වලට හා සමානව නිර්මාණය කරපු කෝවිලක් කියලා. ඉතින් මට එතන වැරදීමක් සිදු වුණා. මේක ඉන්දියාවේ දේවනගර නෙවෙයි ඉන්දියාවේ විජයනගර වල තියෙන කෝවිල් හා සමානව බද්ධ වූ නිර්මාණයක් තමයි මෙන්න මේ බැරෑඩි කෝවිල. කොහොම වුණත් ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහට වසර 20ක් වගේ කාලයක් ගත වෙලා තියෙනවා මෙන්න මේ කෝවිල නිර්මාණය කරන්න. ඒත් මේ කෝවිලේ නිර්මාණ භාර කටයුතු කරපු ඒ අරිට්ටකීවෙන්ඩු පෙරුමාල් කියන තැනැත්තාට මෙන්න මේ කෝවිල හදලා ඉවර කරන්න ඌමනාවක් තිබිලා නැහැ. ඒකට හේතුවක් තමයි ජනප්‍රවාදයේ කටකතා යනවා. ජනප්‍රවාදයේ සඳහන් වෙනවා රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා. ඒ කියන්නේ රාජසිංහ රත්තුමා මැරුණාට පස්සේ ඊට පස්සේ අරිට්ටකීවෙන්ඩු පෙරුමාල් මාහෝ කියන්නේ අරිට්ටකීවෙන්ඩු පෙරුමාල් මැරුණාට පස්සේ ඒ වගේම තමයි මෙන්න මේ බැරෑඩි කෝවිල පිටිපස්සෙන් දිව යන මේ කැලණි ගංගාව ගංගා හෝ මෙන්න මේ ගග පිටාර ගැලුවට පස්සේ මෙන්න මේ බැරෑඩි කෝවිලේ නිර්මාණයන් නතර වෙලා ගියා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ කොහොම වුණත් යාළුවනේ මේක ශිව දෙවියන් වන්දනා කිරීමට සකස් වූ කෝවිලක් විදියට තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මේ අවිස්සාවෙල්ල කියන්නේ ඉතින් ඔයාලා දන්නවා අවිස්සාවෙල්ල කියන්නේ ඒ කාලේ සීතාවක රාජධානිය තමයි මෙන්න මේ අවිස්සාවෙල්ල අවර ප්‍රදේශය. ඉතින් මෙහි තියෙනවා මේ වගේ පෞරාණික ස්ථාන තව ගොඩාක් ඇති අපිට නොදන්නා පෞරාණික ස්ථාන. ඉතින් ඔයාලට එද්දි මම අර බෝඩ් එකක් පෙන්නුවා. ඒ බෝඩ් වලත් දැන් අකුරු එහෙම ඔක්කොම වගේ මේ වෙලා තියෙන්නේ. ඒක ගහලා තියෙනවා යාළුවනේ මේ පුරාවිද්‍යා ගල් ඒ වගේම තමයි මේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන අයට රුපියල් 50000 ඉඳලා රුපියල් 25000ක් දක්වා යටත් වූ දඩත් ඒ වගේම තමයි අවුරුදු 5ක් දක්වා හිරගත වෙන්නත් තරම් දරුණු අපරාධ තමයි මෙන්න මේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන ඒවා. ඒක නිසා හැමෝම එන්න ඇවිල්ලා මේ සුන්දරත්වය විඳ ගන්න. මෙන්න මේ පෞරාණික ස්ථානවල තියෙන පෞරාණිකත්වය ගැන හොයන්න. මේ වගේ කිසිම අර ඔයාලා කියනනේ කිසිම අර ඉරක්වත් ඒ වගේම තමයි ගල් වලින් හෝ අපේ කට්ටිය පේනවා ඇති අර සීගිරිය ගියත් සීගිරි ගලේ ඒ වගේම තමයි සීගිරිය අර කැටපත් පවුර එහෙම චෝක් කෑලි වලින් පැන්සල් වලින් එක එක නිර්මාණ අකුරු ඒ තමන්ගේ නම් එහෙම ලියලා ඒ පුරාවිද්‍යා ස්ථාන විනාශ කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ හැංගිච්ච ස්ථාන ඇවිල්ලා බලන්න මේවා විනාශ කරන්නේ නැතුව මේ වගේ පුරාවිද්‍යාත්මක වටිනාකම් ජීවිතයට එකතු කරගන්න කියලා හැමෝටම මතක් කරනවා. අපි දැන් බලමු යාළුවනේ මෙන්න මේ බැරෑඩි කෝවිලේ සුන්දරත්වය.
ඉතින් යාළුවනේ අදට අපේ තුන්වෙනි vlog එක ඉවරයි. අපි තව vlog එකකින් හමු වෙමු. ඉතින් මෙන්න මේ වගේ ස්ථාන වලට එන්න ඔයාලට ලොකේෂන් ඕන නම් මගේ ලොකේෂන් ඉල්ල ගන්න කමෙන්ට් එකක් මම දාන්නම්. කමෙන්ට් එකක් කවුරු හරි දාලා මගේ ලොකේෂන් ඉල්ල ගන්න මම ලොකේෂන් එහාට දාන්නම්. ඉතින් අපේ page එකේ followers ලා 1200 වැදුනා දවස් දෙකෙන්. හරිම සතුටුයි. අපි ඉක්මනට followers ලා 10000 කරමු guys. followers ලා 10000 කරලා සපෝට් එකක් අපිට දෙන්න. අපි දිගටම මේ වගේ ලස්සන තැන්, පුරාවිද්‍යා වටිනාකම් තියෙන තැන්, ඒ වගේම තමයි පෞරාණික වටිනාකම් තියෙන තැන් ඔයාලට අනිවාර්යෙන් පෙන්වන්නම් ඉස්සරහට හොඳ quality එකකින් වීඩියෝ ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඒක නිසා හැමෝම අපිත් එක්ක රැඳිලා ඉන්න, follow කරන්න, like කරන්න guys. ඉතින් අද අපි ගිහින් එන්නම්. අද අපේ vlog එක ඉවරයි. bye bye හැමෝටම. පරිස්සමින් ඉන්න හැමෝම.